ආ බාවද? ඔව් බං. මරේ වාඩිය. ඉතින් මොකද වෙන්නේ මේ ටිකේ? ඊම මාළයක් කියලා බං. මට උඩ. ඔව් බං. ඊට පස්සේ ගාමන්ටනේ ගෙල්ලෙක් කිව්වම මං ගැඩුවේ මේ අරන් ගියා මේ බැංකුවට හරිද ලක්ෂ 4ක් විතර වටිනවා. මං 50000කට දීලා දැම්ම බං. මගේ නෑ. නෙමෙයි බං ඔව්. මේ එනම් මං ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් පාටියක් ඕනේ හවසට ඈ. අනිවාර්යෙන් වරෙන් අනිවාර්යෙන් බඩ නොදීපු පාටියක් තියනද මම ඔබ කවුද? ඇත්ත කිපා. ඔබ කවුද? ඔබත් මම්ම කියනේකෝ. ඇත්ත කිපා. මං ආව අනාගතෙන්. ඔබ කරපු හැම වැරද්දකටම දඩුවම් දෙන්න. මම ඔබ මොන පිස්සෙක්ද යකෝ? ඔබට අද මම වැරදි මොනවද මං කරපු වැරදි? වැරදි මං ඔබට මතක් කළාම කියන්න. ඔබ මාළ කැඩුවා. ඔබ අහිංසක මිනිස්සුන්ව රැවට්ටුවා. ඔබ මද්ද්‍රව්‍ය විකුණුවා. ඔබ හැම රැයකම බණ අහලා ඔබ කරේම ජරා වැඩ. උඹට මතකද? නේ අනේ මං අය කිසිම වැරද්දක් කරන්නේ නැහැ. ඔබට සමාව වෙන්න. මං අය කිසිම වැරද්දක් කරන්නේ නැහැ. එහෙනම් මං ඔබට සමාව දෙන්න. බොයි මේ වගේ වැරදි කරලා අහුනොත් ඔබට වෙන දේ ඔබටවත් හිතා ගන්න බැරි වෙයි. ඕම ඉතින් කොහෙද යන්නේ බං? ඕ පාටිය. අකලම් මේ සුදු හදන්නේ. මම පන්සල් යනවා බං. ඒ මොකටද? මම මේ කරපු හැම ජරා වැඩකටම මම සමාව ගන්න බං. කාගෙන්ද? ලොකු හාමුදුරුවෝ හම්බ වෙලා මම මේ විස්තරේ කියනවා බං. මම මේකෙන් මිදෙනවා බං. උඹත් ඔයාලට නවත්ත හම්බ. මේකෙන් වෙන්න බං අපේ අනාගතේ විනාශ වෙනකොට. මේවා කරලා අපිට ප්‍රයත්න නෑ.